ඔයා දන්නවද ඔයාගේ ජීවිතේ සක්සස් ඔ ෆේල් වෙන්න ප්‍රධාන වශයෙන් බලපාන්නේ ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක කියලා. අද වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද ඔයාගේ ජීවිතේ සක්සස් ඔ ෆේල් වෙන්න ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක බලපාන්නේ කියලා. රයිට්. අපි ඒ ගැන පුංචි උදාහරණයකින් කතා කරමු. ඔයා මතක් කරගන්න ඔයාගේ පුංචි කාලේ. පුංචි කාලේ කියන්නේ ඔයා ධන ගන්න වයසින් වාඩි වෙන්න ගත්ත වයස සහ වාඩි වෙලා අල්ලලා හිට ගන්න පටන් ගන්න වයස. ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක ඒ වෙද්දි ඔයාගේ වටේට හිටියේ ඔයාගේ ආදරණීය දෙමව්පියෝ. ඉතින් අම්මා අප්පච්චි තව එතකොට ඔයාලා ගෙදර ආච්චි සීයා ඉන්නේ ඇති. ඔයා මතක් කරන්න ඔයා පුංචි කාලේ නැගිටින්න හදද්දී ඔයාට ඒ කට්ටිය කොච්චර දිරියක් වුණාද කියලා. ඔයා නැගිටින්න හදද්දී ඒගොල්ලෝ ඔයාව කොච්චර දිරිමත් කරාද. ඔයාට පුළුවන් ඔයාව නැගිටින්න අල්ලලා හිට ගන්න. ඉතින් ඒ දේවල් වලට ඔයාව අල්ලලා ඇවිත් ගන්න ඒ කට්ටිය කොච්චර මහන්සි වුණාද. එයාලා ඒ දිරි ගන්නපු දිරිගැන්විල්ලත් එක්කම ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක ඔයාගේ නැගී සිටීම වෙනුවෙන් කොච්චර කැප වුණාද කියන එක ඔයාට මතක ඇති. ඔයා ඒ නැගිටින එක හරි වාඩි වෙන එක හරි අල්ලලා ඇවිදින එක හරි ඒ විදිහට ඉගෙන ගත්තේ එයාලා ඒ විදිහට ඔයාව දිරි ගන්නපු නිසා. දැන් ඔයා හිතන්න ඔයා මේ වයසෙන් ඔයා දියුණුවේ වැඩක් කරන්න යද්දී ඔයා ආශ්‍රය කරන බෑග්ග්‍රවුන්ඩ් එක කියන්නේ. ඔයා දෙයක් තව කෙනෙක්ට කියනකොට මචං මම මෙහෙම දෙයක් කරන්න යනවා. මචං මම මේ වගේ අලුත් දෙයක් පටන් ගන්න යනවා. එහෙම කියනකොට අයියෝ මචං මේ කාලේ ඔය වගේ දෙයක් කරන්න අමාරුයි. ඔය වගේ දෙයක් කරලා මේ කාලේ ගොඩ එන්න බෑ. ඔය කරන්න යන දේ මේ කාලේට ගැලපෙන්නේ නැහැ. ඉතින් ඒක කියන්නේ සමහර විට ඔයාගේ ළඟින්ම ආශ්‍රය කරන බෑග්ග්‍රවුන්ඩ් එකේ අය. මොකද එයාලා කැමති නැහැ ඔබ දෙයක් කරලා තැනකට එනවා කියන එකට. ඉතින් ඔයා එතකොට බෑග්ග්‍රවුන්ඩ් එක කොහොමද තෝරගන්න ඕනේ? ඔයා මේ වෙද්දි ඔයාගේ ගමන සක්සස් කරගන්න නම් ඔයා තෝරගන්න ඕනේ බෑග්ග්‍රවුන්ඩ් එක තමයි. ඔයා කරන්න යන දේ මොකද්ද? හරි මචං අපි ඒක කරමු. අපිත් සපෝට් එක දෙන්න. සපෝට් එකක් නොදුන්නත් තවත් සමහරු කියනවා මචං පටන් ගනි. ඔය දේ කරලා අපිට ගොඩ යන්න පුළුවන්. මේ කාලේ මොනවා කරලා හරි ඔබ ඔය දේ වෙනුවෙන්ම කැප වුණොත් අනිවාර්යෙන් ඕක දිනන්න පුළුවන්. ඔය ගමන යන්න පුළුවන්. අන්න ඒ වගේ බෑග්ග්‍රවුන්ඩ් එකක් තමයි කෙනෙක්ට සක්සස් වෙන්න විශේෂයෙන්ම බලපාන්නේ. ඔයා ඔයාගේ ගමන යන්න ඒ වගේ බෑග්ග්‍රවුන්ඩ් එකක් තෝරගන්න. එහෙම නැත්නම් එහෙම බෑග්ග්‍රවුන්ඩ් එකක් හදාගන්න. ඉතින් ඔයා ගමන යන්න පටන් ගද්දිම ඔයාගේ මයින්ඩ් එක පහත් මට්ටමකට වැටෙන්න කතා කරන අය ඉන්නවනම් ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එකේ එහෙම අයව ඩිරෙක්ට්ම ඔයාගේ ජීවිතෙන් අයින් කරලා දාන්න. මොකද ඔයාගේ ගමන ගොඩක්ම ෆේල් වෙන්න එහෙම නැත්නම් පරක් වෙන්න බලපාන්නේ අන්නේ සෙට් එක. ඉතින් ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක ගොඩක් කුඩා වෙන තරමට ඔයාගේ ගමන යන්න ලේසි. ඔයා හිතන්න ඔයාගේ අම්මා තාත්තා එතකොට ඔයාව දිරි ගන්නන ගුරුවරයෙක් එහෙම නැත්නම් ඔයාව සක්සස් වෙන්න දිරි ගන්නන පාර්ට්නර් කෙනෙක් එහෙම අය ඇරෙන්න අනිත් ඔයාව ෆේල් කරන්න බලාගෙන ඉන්න කෙනෙක්වත් ඔයාගේ ජීවිතේට වැදගත් නැහැ. ඒ කට්ටියව ඔයාගේ ගමනට ගාව ගන්නවත් එපා. ඔයා මොන මයින්ඩ් එකක හිටියත් ඔයා ආශ්‍රය කරන්න ඕනේ ඔයා උසි ගන්න අය. ඊළඟට ඔයා ආශ්‍රය කරන කෙනෙක් මේ වගේ ගොඩ එන්න දඟලනවා නම් ඔයා කරන්න ඕනේ එයාව උසි ගන්න නෙමෙයි. ඉතින් අපි හැමෝම එකතු වෙලා මේ ගමන ජය ගන්න ඕනේ. හැමෝටම ජය වේවා. ඉස්සරහට තව අලුත් වීඩියෝ වලින් හම්බ වෙමු. අලුත් අදහස් වලින් කතා කරමු. ඉතින් මේ රටක් වශයෙන් හරි ලෝකයක් වශයෙන් හරි අපි දියුණු වෙන්න අපි හැමෝම එකතු වෙන්න ඕනේ. ජය වේවා.